ලබන්නෝ 2026 වසර ඔබ සැමට වාසනාවන්ත වසරක් වේවා. මේ 2026 වසරේ ඔබට ලැබෙන වැටුප් පිළිබඳ වීඩියෝව. 2026 ගුරුවරුන්ට ජනවාරි 20 තමයි මුල්ම වැටුප ලැබෙන්නේ. මුලින්ම කියවන්නේ ගුරුවරුන්ගේ වැටුප්, ඊළඟට ඔබට අවසානයේ දක්වා බලා ඉන්න විශ්‍රාමිකයන් දක්වා වැටුප් කියනවා. පෙබරවාරි 20 ගුරුවරුන්ට වැටුප් ලැබෙනවා සිකුරාදා දවසේ. මාර්තු මාසයේ 20 වෙනිදා සිකුරාදා දිනේ ගුරුවරුන්ට 3 වෙනි මාසය වෙනුවෙන් වැටුප ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සිංහල අලුත් අවුරුදු උදා වෙන අප්‍රේල් මාසය. අප්‍රේල් මාසයේ වැටුප් ලැබෙන්නේ 8 වෙනිදා. 8 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක්. මේ මාසයේ ගුරුවරුන්ගේ වැටුප් ලැබෙන්නේ 20 වෙනිදා. මේ මාසයේ 20 බදාදා දවස. ජුනි මාසයේ ගුරුවරු සඳහා වැටුප් ලබා දීමට තීරණය කරලා තියෙන්නේ ජුනි මාසයේ 19 සිකුරාදා දවසේ. ජූලි මාසය. ජූලි මාසයේ 20 වෙනිදා. ජූලි මාසයේ 20 වැටෙන්නේ සඳුදා දවසක්. ඉතින් හිතවතුනි, මේ බලන්න අගෝස්තු මාසය. අගෝස්තු මාසයේ 20 වෙනිදා ගුරුවරුන්ට තමන්ගේ වැටුප ලබා ගැනීමේ හැකියාව තියෙනවා 20 වෙනිදා. ඊළඟට උදා වෙන්නේ සැප්තැම්බර් මාසය. සැප්තැම්බර් මාසයේ ටිකක් කලින් 18 වෙනිදා. 18 සිකුරාදා. සැප්තැම්බර් මාසයේ 18 සිකුරාදා දවස ගුරුවරුන්ට වැටුප් ලැබෙනවා. ඔක්තෝබර් මාසයේ 20. ඔක්තෝබර් මාසයේ 20 අඟහරුවාදා දවසක්. නොවැම්බර් මාසය. නොවැම්බර් මාසයේ 20 වෙනිදා. එදින වැටෙන්නේ සිකුරාදාට. සිකුරාදා දිනේ වැටුප් ලබා ගන්න පුළුවන් 2026 නොවැම්බර් මාසයේ 20 ගුරුවරුන් සඳහා. දෙසැම්බර් 18 වෙනිදා. දෙසැම්බර් 18 සිකුරාදා දවසක්. ඊළඟට ඔබට ගෙනෙනවා හමුදා ආරක්ෂකාංශේ ජනවාරි මාසයේ 21. ඉතින් ඉතිලා තියෙන්නේ බදාදා දවසට. දෙවනි මාසය. ඒ කියන්නේ පෙබරවාරි මාසයේ 20 වෙනිදා. පෙබරවාරි 20 හමුදාවල් ආරක්ෂකාංශේ නියුතුවට ලබා ගන්න පුළුවන් එදා සිකුරාදා දවස. මේ බලන්න හිතවතුනි, මාර්තු මාසයේ 20 වෙනිදා. එදා සිකුරාදා දවසක්. අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුදු මාසයේ ටිකක් කලින් වැටුප ලබා ගත හැකි වෙනවා. ඒ 8 වෙනිදා. 8 වෙනිදා බදාදා දවසක්. 2026 මේ මාස දිහා බැලුවම මේ මාස 21. එදින එදිනේ බ්‍රහස්පතින්දා දවස. මේ බලන්න හිතවතුනි, මේ මාසෙන් පස්සේ එළඹෙන ජුනි මාසය. ජුනි මාසයේ 19. ජයග්‍රාහී සිකුරාදා දවස. ජූලි මාසය. ජූලි මාසයේ උදා වෙලා තියෙන 21 වෙනිදාට. 21 අඟහරුවාදා දවස. මේ කියන්නේ ආරක්ෂක සේවාවන් වල වැටුප් ලැබෙන දින. අගෝස්තු මාසයේ 21. අගෝස්තු 21 සිකුරාදා දවස. සැප්තැම්බර් 21. සැප්තැම්බර් 21 මෙවරේ දුනේ සඳුදා දවසකට. ඔක්තෝබර් මාසයේ 21. ඔක්තෝබර් 21 බදාදා දවස. ඔබට මේ ගෙනෙන්නේ වැටුප් පිළිබඳ වීඩියෝ 2026 ආරක්ෂකාංශවල කොටසයි දැන් ඔබට මේ තිරේ දිස්වෙන්නේ. නොවැම්බර් 20 වෙනිදා. නොවැම්බර් 20 සිකුරාදා දවස. 2026 අවසන් මාසයේ විදියට එළඹෙන්නේ ඊළඟට දෙසැම්බර් මාසය.
දෙසැම්බර් මාසයේ 21 දෙසැම්බර් 21 සඳුදා දවස. ඊළඟට ඔබට ගෙනෙන කැලෙන්ඩරේ දකින්න පුළුවන් ගවර්න්මන්ට් සර්වන්ට්ස්. ඒ කියන්නේ රජයේ ලිපිකරු ශ්‍රේෂ්ඨ ඒ වගේම අනිකුත් ආයතනවල. ජනවාරි මාසයේ 23 සිකුරාදා දවස. පෙබරවාරි මාසයේ මොවුන්ට වැට්ව ලබා ගන්න පුළුවන් වන්නේ 25 වෙනිදා. ඒ කියන්නේ බදාදා දවසේ. මාර්තු 25 මාර්තු 25ත් බදාදා දවස. සිංහල අලුත් අවුරුද්ද ලැබෙන අප්‍රේල්. ඔබ දන්නවා කලින්ම වැටුප් ලැබෙනවා. අප්‍රේල් 9 බ්‍රහස්පතින්දා. මැයි 25 සඳුදා දවස. මේ ඔබට ගෙනෙන්නේ ගවර්න්මන්ට් සර්වන්ට්ස්ලගේ වැටුප් ලැබෙන දින. ජුනි 25 බ්‍රහස්පතින්දා දවසේ. ඊට පසු එළඹෙන ජූලි මාසය. මේ බලන්න ජූලි මාසේ. එදා 24 සිකුරාදා දවස. අගෝස්තු. ජූලි මාසෙට පසු ඔබට කියන්නම් අගෝස්තු. අගෝස්තු මාසයේ වැටුප් ලැබෙන දිනේ විදිහට සැලකලා තියෙන 25 වෙනිදා. එදින අඟහරුවාදා දවස. සැප්තැම්බර් මාසයේ 25 සැප්තැම්බර් 25 සිකුරාදා දවස. ඊළඟට ඔබට බලා ගන්න පුළුවන් ඔක්තෝබර් මාසය. ඔක්තෝබර් මාසයේ 23 ඒත් සිකුරාදා දවස. වසරේ 11 වෙනි මාසයේ උදා වෙනවා නොවැම්බර් මාසයේ 25 බදාදා දවස. මේ බලන්න හිතවතුනි, වසරේ අවසාන දවස, අවසාන මාසය දෙසැම්බර්, අවසාන මාසය දෙසැම්බරේ ලැබෙන 22 වෙනිදා 22 අඟහරුවාදා දවස. දැන් අපි බලමු ඊළඟට විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් දින. ජනවාරි 2026 ජනවාරි 9 සිකුරාදා දවස. පළවෙනි මාසයේ විශ්‍රාම වැටුප් ලැබෙන්නේ 9 වෙනි සිකුරාදා දවසේ. දෙවනි මාසයේ එනම් පෙබරවාරි වල පෙබරවාරි 10 එදා අඟහරුවාදා දවස. මේ බලන්න හිතවතුනි තුන්වෙනි මාසයේ මාර්තු මාසයේ 10 වෙනිදා එදත් අඟහරුවාදා දවස. ඉතින් මෙවැනි වීඩියෝ එකක් ගෙන්න ඔබේ ලයික් එක අදත් අපිට ගොඩාක් වටින බව ආදරෙන් කියනවා. අප්‍රේල් සිංහල අලුත් අවුරුදු මාසේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු මාසේ 9 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ තමයි අප්‍රේල් මාසයේ නියමිත විශ්‍රාම වැටුප යෝජිත වෙලා තියෙන්නේ. මැයි මාසේ මැයි 8 සිකුරාදා දවස. ජුනි 6 වෙනි මාසේ 10 ඒ කියන්නේ බදාදා දවස. 7 වෙනි මාසේ විශ්‍රාමිකයන්ගේ වැටුප් ලැබෙන දවස බලමු. 7 වෙනි මාසේ ජූලි මාසේ. ජූලි මාසේ 10 සිකුරාදා දවස. 8 වෙනි මාසේ එනම් අගෝස්තු මාසේ. අගෝස්තු මාසයේ විශ්‍රාමී වැටුප් ලැබෙන්නේ 10 වෙනිදා. 10 වෙනිදා සඳුදා දවස. සැප්තැම්බර් මාසේ 10 එදත් බ්‍රහස්පතින්දා දවස. ඒ 9 වෙනි මාසේ. 10 වෙනි මාසයට අදාළව බැලුවොත් ඔක්තෝබර්. ඔක්තෝබර් 7 බදාදා දවස.
11 වෙනි මාසයේ නම් නොවැම්බර් මාසේ 10. එදා අඟහරුවාද දවස. මේ බලන්න වසරේ අවසාන මාසය දෙසැම්බර්. දෙසැම්බර් මාසේ 10. දෙසැම්බර් 10 බ්‍රහස්පතින්දා දවස. එසේනම් හිතවතුනි නැවතත් වීඩියෝ එකෙන් හමුවන මේ වීඩියෝට ලයික් එක ඔබේ ගොඩාක් වටින බව ආදරෙන් කියනවා.